අයිබෝන් යාලු හැමෝටම SL ජුවල YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට මම පෙන්වන්න හදන්නේ කොහොමද ටානිෂ් වෙච්ච සිල්වර් ජුවලරි එකක් තත්පර 5කින් විතර සුද්ධ කරගන්නේ කියලා. මේක ගෙදරදී කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේ සඳහා අපි පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒක නිසා මේක ගෙදරදී අත්හදා බලන එක සුදුසු නැහැ. ඔයාලට මම පෙන්වන්නම් මං ගාව තියෙනවා කරාම්පු දෙකක්. මෙන්න මේ කරාම්පු දෙක මේක ඔයාලට පේනවා ඇති මේක සම්පූර්ණයෙන්ම අව පැහැවෙලා තියෙන්නේ කළු පාට ද්‍රව්‍යයක් ඒක උඩ බැඳලා තියෙනවා ඒක නිසා මේකේ අව පැහැවෙලා තියෙන්නේ මම පෙන්නන්නම් කොහොමද මේ අව පැහැවෙච්චි එහෙම නැත්නම් ටානිෂ් වෙච්චි මේ ආභරණය කොහොමද සුද්ධ කරගන්නේ කියලා මේක ගෙදරින් ඉඳන් කරන්නත් පුළුවන් නමුත් ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ සඳහා අපි පාවිච්චි කරන විශේෂ ද්‍රව්‍යයක්. මම ඉස්සෙල්ලාම කියන්නම් මොකද්ද මේ ටානිෂ් වෙලා තියෙන්නේ කියලා. මම මීට කලින් ගෙදරදී කොහොමද සිල්වර් ආභරණයක් සුද්ධ කරගන්නේ කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ගෙදරදී ආභරණයක් සුද්ධ කර ගැනීම සඳහා පාවිච්චි කරේ බේකින් සෝඩා සහ උණු වතුර සමග ඇලුමිනියම් ෆොයිල් එකක්. ඒක පහසුවෙන්ම ගෙදරදී කරගන්න පුළුවන් කිසිම හානියක් වෙන්නේ නැහැ ඔයාලට. කිසිම අපි අහිතකර ද්‍රව්‍යයකදී පාවිච්චි කරේ නැහැ. නමුත් අද කරන්න යන ක්‍රමයේදී මම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. ඒක නිසා මේක ගෙදරදී අත්හදා බැලීම සුදුසු දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලා මම කියලා දෙන්නම් මොනවද මේ ටානිෂ් කියන්නේ කියලා. ගොඩක් අය මම හිතන්නේ කලින් දන්නවා. නමුත් නොදන්න කෙනෙක් මේක බලවොත් එහෙම එයාලට පැහැදිලි වෙන විදිහට මම කියලා දෙන්නම් මේ ටානිෂ් වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ආභරණයක් පළඳගෙන ඉන්නකොට මේක ඇත්තම විශේෂයෙන්ම වෙන්නේ සිල්වර් වල. සිල්වර් ගොඩ කාලයක් අපි පාවිච්චි නොකර තිබ්බොත් හරි එහෙම නැත්නම් පාවිච්චි කරද්දී හරි මේ වගේ කළු වෙන්න පුළුවන් ආභරණය. ඒකට හේතුව තමයි වාතයේ තියෙන සල්ෆර් සමග සිල්වර් ප්‍රතික්‍රියා කරලා සිල්වර් සල්ෆයිඩ් කියන සංයෝගය මේ මතු පිට පෘෂ්ඨයේ හදනවා. ඒක තමයි මේ කළු පාටට පේන්නේ. මේක වාතයේ නිකන් තිබ්බත් ටික දවසක් ඇද්දි කළු පාට වෙනවා. මේ දෙක ඇත්තටම පාවිච්චි කරපු කරාම්පු දෙකක් නෙමෙයි. මේක නිකන්මයි තිබ්බේ. මාස දෙකක් විතර ගියාට පස්සේ මෙන්න මෙහෙම කළු පැහැවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මේක පාවිච්චි කරනවා නම් ඔයාලා ගාන ක්‍රීම් වර්ග, බොඩි ලෝෂන්, සබන් ඒ වගේ ද්‍රව්‍ය වල තියෙන සල්ෆත් එක්කත් මේක ප්‍රතික්‍රියා කරලා මේ වගේ කළු පැහැවීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ ටානිෂ් වෙනවා කියලා කියන්නේ. ටානිෂ් පහසුවෙන් මයින් කරන්න පුළුවන්. ඒක ඇත්තටම වියදමක් යන වැඩක් නෙමෙයි. ගෙදරින් නම් කරන්න පුළුවන්. ඒ වගේම මේක බය වෙන දෙයක්වත් නෙමෙයි. මේක මේ සිල්වර් වල තියෙන බාල සිල්වර් පාවිච්චි කරපු එකක්වත් එහෙම නැත්නම් මේක සිල්වර් කියලා වෙන ද්‍රව්‍යකින් හදපු ආභරණයක්වත් නෙමෙයි. මේ ටානිෂ් වීම සිල්වර් වල තියෙන ආවේනික ගුණයක්. ඒක ඇත්තටම සිල්වර් වල තියෙන හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඒක සිල්වර් වල තියෙන දෙයක්. ඒක ටික දවසක් ඇද්දි කළු පැහැවෙනවා. ඉතින් මේක කොහොමද සුද්ධ කරන්න කියලා බලමු අපි. මේක ඉක්මනින් සුද්ධ කරන්න පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරොත්. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට මේක ගෙදරින් ඉඳන් කරන්න කියලා. හරි අපි එහෙනම් බලමු කොහොමද මේක ඉක්මනින් සුද්ධ කරගන්නේ කියලා. ඔන්න යාළුවනේ මෙන්න මේ ද්‍රව්‍ය කීපය තමයි මේ සඳහා මම පාවිච්චි කරන්නේ. මං ගාව තියෙනවා මයිඩාස් සිල්වර් ටානිෂ් ඔෆ් කියන ද්‍රාවණය. මේක ඇත්තටම සල්ෆියුරික් අම්ලය අඩංගු වෙනවා. ඒක ශරීරයට හානි කරයි. ඔයාලට පේනවා මෙන්න මේ සයින් එක. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ මේක ගෙදරදී පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම මම පාවිච්චි කරනවා බේකින් සෝඩා. බේකින් සෝඩා දී කරගත්ත ජල භාජනයක් තමයි මේක. ඊට පස්සේ මම ගාව තියෙනවා නිකම් වතුර භාජනයක්. මම මේකෙදි කරන්නේ සිල්වර් ආභරණය මෙන්න මේ ද්‍රාවණයේ තප්පර 5ක් විතර ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ මම මේක බේකින් සෝඩා වල දාලා හොද ගන්න එකට හේතුව තමයි මේක අම්ලයක්. ඒ අම්ලය උදාසීන කර ගැනීම සඳහා තමයි මම මේ බේකින් සෝඩා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මේක ආභරණය ජල භාජනයෙන් සෝද ගන්නවා. ඔක්කොම කලින් වලට කියන්න ඕන මම මේ සඳහා පාවිච්චි කරනවා මෙහෙම ග්ලව්ස් දෙකක්. ඒ වගේම සේෆ්ටි ග්ලාස් එකක්. ඒකට හේතුව තමයි මම පාවිච්චි කරන ද්‍රාවණයේ සල්ෆියුරික් අම්ලය තියෙනවා. සල්ෆියුරික් අම්ලය අතර වැටුනොත් හරි ඇහැට නිකමට හරි වුණොත් එහෙම ඒක හොඳ හානි කරයි. ඒක නිසා සේෆ්ටි ෆස්ට්. ඔයාලා මොන දේ කරන්න ගියත් ඔයාලගේ ඇස් දෙක පරිස්සම් කරගන්න. ඒක නිසා මේ වගේ ග්ලව්ස් දෙකක් සහ මේ වගේ සේෆ්ටි ග්ලාස් එකක් මම පාවිච්චි කරනවා. අපි නම් බලමු කොහොමද මේක කරගන්නේ කියලා.
එහෙනම් යාළුවනේ අපි වැඩේ පටන් ගමු. මම මේක ඕපන් කරලා මෙන්න මෙහෙම මම මේකදී එක කරාම්බුවක් විතරක් සුද්ධ කරලා පෙන්නන්නම්. අන්තිමට මම පෙන්නන්නම් සුද්ධ කරපු කරාම්බුව සහ සුද්ධ නොකරපු කරාම්බුවේ වෙනස. ඉතින් මෙන්න මේ කරාම්බුව අරගෙන මම මෙන්න මේ ද්‍රාවණයේ තත්පර 5ක් විතර දාලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේක බේකින් සෝඩා වල දාලා තියෙන පොඩි වෙලාවක්. ඒකෙදි වෙන්නේ සල්ෆියුරික් ඇසිඩ් උදාසීන කරන මේ බේකින් සෝඩා වලින්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක වතුරෙන් හොද ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේක මේ වගේ ටිෂු පේපර් එකකට දාලා මේකේ වතුර ටික අයින් කර ගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මේ දෙකේ කොහොමද මේ දෙක වෙනස් වෙලා පේන්නේ කියලා. ඔන්න යාළුවනේ මේ තමයි සුද්ධ කරගත්ත ආභරණය. ඔයාලට පේනවා පැහැදිලි වෙනසක් තියෙනවා මේකේ මේ දෙකේ. මේක තමයි මම සුද්ධ කරගත්තේ. ඒක සම්පූර්ණයෙන් ටානිෂ් අයින් වෙලා ගිහිල්ලා පැහැදිලි සිල්වර් පාට පේනවා. මෙන්න මේක තමයි කරාම්බුව මේක සුද්ධ කරගත්තේ නැති එක. මේක ඇත්තටම කළු පාටයි ඔයාලට පේනවා ඇති. පැහැදිලි වෙනසක් මෙන්න මේ දෙකේ. ඉතින් ඔයාලටත් මේ ක්‍රමේ ගෙදරදී පාවිච්චි කරන්න බැරි ක්‍රමයක් නෙවෙයි. ටෙරස් එකේ මම දැකලා තියෙන ටානිෂ් රිමූවල් තියෙනවා. නමුත් ඒවා මේ වගේ හානිකර ද්‍රව්‍ය වලින් හදපු ඒවා නෙමෙයි. ඔයාලට පුළුවන් ඒ වගේ එකක් අරගෙන ටානිෂ් අයින් කරගන්න ඔයාලගේ ජුවලරි වල. එහෙමත් නැත්නම් මම ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ ක්‍රමය තමයි බේකින් සෝඩා, ඇලුමිනියම් ෆොයිල් එකක් සහ උණු වතුර පාවිච්චි කරලා ටානිෂ් අයින් කරන ක්‍රමයක්. ඒක පහසුවෙන් ගෙදරදී කරන්න පුළුවන්. ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ ඔයාලටත් ඒ වගේම ආභරණයටත්. ඒකෙදිත් වෙන්නේ මේ වෙන වැඩේම තමයි. ඒක දැනගන්න ඕන නම් මගේ වීඩියෝ එකක් තියෙනවා ගෙදරදී කොහොමද ටානිෂ් අයින් කරගන්නේ කියලා. ඒක බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. හැමෝටම බොහොම ස්තුතියි. ආයුබෝවන්.